අයිබෝවන් වාසනාවන් සාදරයෙන් ආදරයෙන් ඔයාලා හැමදෙනාම පිළිගන්නවා. එහෙනම් ආදේශක වචන පාර්ට් 5 වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත රයිට්. අද දෙන්න යන්නේ හිමාට කෙලින්ම බඩපොර වෙලා උල්ලන එකක් කෙලින්ම මම ඔයා hina වෙනවා වෙනුවට පාවිච්චි කරන්න ඕන චූපානය කරනවා. hina වෙනවා වෙනුවට චූපානය කරනවා. වාක්‍ය පහක් කියනවා. ගත්තා. ඔබේ කාලය දැන් ආරම්භ වෙනවා. hina වෙනවට චූපානය කරනවා. hina වෙනවට චූපානය කරනවා. මං ඇත්තටම ගොඩක් වෙලාවට චූපානය කරනවා. මං සාමාන්‍යයෙන් හැම දෙයකටම වගේ චූපානය කරනවා. හැම වෙලාවෙම මට සාමාන්‍යයෙන් චූපානය කරන්න ගමන් නවත්තන්න චූ යනකම් පානය කරනවා. නවත්ත ගන්න බෑ. ඒ තරම් චූ බොන චූපානය කරනවා. ඒක නවත්ත ගන්න බෑ. ඇඩික්ට් වෙලා වගේ. හරි. තුනක් ඉන්නේ. තව දෙකක්. ඉතින් ගොඩාක් TikTok එකේ Facebook එකේ ගොඩාක් කට්ටිය මං චූපානය කරනවට කැමතියි. හරි. අන්තිම පස්සේ මගේ ජීවිතේ මම වැඩි හරියම්ම කරලා තියෙන චූපානය කරන එක. හොඳ හුස්මක් ගන්න. හරි. ඇති දැන් චූපානය කරා. හරි. දැන් මගේ අවස්ථාව. ඔයා මට මොකද ලබා දෙන්නේ? මම ඔයාට දෙනවා කටේ දත් වෙනුවට මයිල් කියලා දාන්න. හරි. කටේ දත් වෙනුවට මයිල් සභාවෙන් අවසරයි. මම මෙතන පැමිණි කටේ දත් වෙනුවට මයිල් කියලා දමා වාක්‍ය පහක් ඉදිරිපත් කිරීමට. ඔබ හම්බෙට බීමට. හරි. පහක් නේ? පහ. මේ ඇත්තටම යාළුවනේ මගේ කටේ මයිල් 32ක් තියෙනවා. කටේ කටේ මයිල් 32ක් තියෙනවා. ඒ වගේම මයිල් මගේ කටේ තියෙන මයිල් සුදු පාටයි. සුදු පාට මයිල් අපි හැමෝටම තියෙනවා. සුදු පාට. ඔව් අපි හැමෝගෙම තියෙන මයිල් සුදු පාටයි. හැමෝටම සුදු පාට මයිල්. ඔව් කහ පාට මයිලුත් තියෙනවා. කහ පාට මයිලුත් තියෙනවා. විටින් විටේ කළු මයිලුත් තියෙනවා. සමහර පණු කාපු කළු මයිලුත් තියෙනවා. තුන. අර දෙකයි දැනන හරි. දෙකයි. සමහරක් වෙලාවට මේ මගේ මේ වම් පැත්තේ මයිල් ගහක් රිදෙනවා මේ මයිල් ගහක් රිදෙනවා වම් පැත්තේ මයිලක් රිදෙනවා. එහෙනම් මේ මයිල් ගලවන්න. ඔය මයිල් ගලවන්න යන්න වෙනවා මේ මයිල් ගලවන දොස්තර කෙනෙක් හම්බෙන්න. මයිල් ගලවන දොස්තර කෙනෙක් හම්බෙන්න. ඒ වගේ සමහරක් වෙලාවට ඔය මේ වැඩ කරන තැන්වල මේ වැඩ කරන යවුන්ට සමහරක් වෙලාවට කටේ මයිල් ගැලවෙන්න ගහන්න